ලංකාව කියන්නේ උඩින් බලනකොට කොච්චර සුන්දර රටක් වුණත් මේ මහ පොළව යට හංගගෙන ඉන්න අබිරහස් නම් අති විශාලයි. අද අපි ඔබව අරගෙන යන්නේ අන්න ඒ වගේ අඳුරු භයානක ඒ වගේම ලෝකයේම අවධානය දිනාගත්ත අබිරහස් තැනකට. ඒ තමයි බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ භූගතව පිහිටලා තියෙන නිල්දිය පොකුණ. මේක නිකම් පොකුණක් නෙවෙයි. මේක රාවණා රජුගේ රහසිගත භූගත රාජධානියක් කියලායි කියවෙන්නේ. ඇත්තටම මේ නිල්දිය පොකුණ කියන්නේ මොකද්ද? රාවණා රජුත් එක්ක තියෙන සම්බන්ධය මොකද්ද? අද විශ්ම කෝණයෙන් අපි මේ සත්‍යය හෙළි කරනවා. නිල්දිය පොකුණට යන ගමන කියන්නේ මරණය පෙනී යන ගමනක් කිව්වොත් නිවැරදි. මේක පිහිටලා තින්නේ පොළොව මට්ටමේ ඉඳන් මීටර් ගණනාවක් යටින්. කරඳගොල්ල ප්‍රදේශයේ තියෙන කැලෑවක් මෙදින් ගිහින් කුඩා ගල් සිදුරකින් තමයි මේ භූගත ගුහාවට ඇතුළු වෙන්න ඕනේ. සමහර තැන්වලින් රිංගන්න වෙන්නේ බඩ ගාගෙන. ඔක්සිජන් මට්ටම ක්‍රමයෙන් අඩු වෙන කිසිම ආලෝකයක් නැති වවුලන් පිරුණු මේ අඳුරු ගුහාව දිගේ පහළට යන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. හැබැයි මේ අමාරු ගමන අවසානයේදී ඔබට හමු වෙන දර්ශනය ඒක වචනයෙන් විස්තර කරන්න බැරි තරම් විශ්මිතයි. ඝන අඳුර මෙදින් ගිහින් එකපාරටම හමු වෙන්නේ පලිංගුවක් වගේ දිලිසෙන නිල් පාට වතුර තියෙන දැවැන්ත පොකුණක්. මේ වතුර කොච්චර පිරිසිදුද කියනවනම් වතුර තියෙනවා කියලා පේන්නේ නැහැ. ගලක් දැම්මම හරි බැහැලා බැලුවම හරි තමයි එතන වතුර තියෙනවා කියලා දැනෙන්නේ. මේ භූගත කුටිය ඇතුලේ තියෙන නිහඬ බව සහ මේ ජලයේ තියෙන අද්භූත නිල් පැහැය නිසාම මේකට නිල්දිය පොකුණ කියන නම හැදිලා තියෙනවා. දැන් අපි යමු අපේ කතාවේ වැදගත්ම තැනට. මේ පොකුණයි රාවණා රජතුමයි අතර තියෙන සම්බන්ධය මොකද්ද? ජනප්‍රවාදවලට අනුව මේ මුළු භූගත ගුහා සංකීර්ණයම රාවණා රජුගේ නිර්මාණයක්. රාවණා රජුට ලංකාව පුරා විහිදුණු දැවැන්ත භූගත උමංජාලයක් තිබුණා කියලා ඔබ අහලා ඇති. රාවණා ඇල්ල, දෝව රජමහා විහාරය වගේ තැන්වලට මේ උමන් මාර්ග සම්බන්ධයි කියලා විශ්වාස කෙරෙනවා. සමහරු විශ්වාස කරන විදිහට මේ නිල්දිය පොකුණ කියන්නේ රාවණා රජතුමා සීතා දේවියව සංගවා තැබූ එක් ස්ථානයක්. මේ පිරිසිදු ජලාශය සීතා දේවියට ස්නානය කිරීම සඳහා රාවණා රජු විසින් සකස් කරපු එකක් කියලත් ජනප්‍රවාදයේ කියවෙනවා. ඒ වගේම රාවණා රජුගේ රහස් ආයුධ සහ නිදන් මේ ගුහා සංකීර්ණයේ තවමත් හැංගිලා තියෙන්න පුරුවන් කියන විශ්වාසයකුත් මිනිස්සු අතර තියෙනවා. පුරාවෘත්ත කොහොම වුණත් මේ ගැන තියෙන විද්‍යාත්මක සහ භූගෝලීය සත්‍ය මොකද්ද? භූවිද්‍යාඥයින් පෙන්වා දෙන විදිහට මේක ස්වභාවිකව නිර්මාණය වුණු හුණුගල් ගුහා සංකීර්ණයක්. අවුරුදු මිලියන ගණනක් තිස්සේ පොළව යටින් ගලා ගිය ජල ධාරාවන් නිසා මේ ගුහාව සහ පොකුණ නිර්මාණය වෙලා තියෙනවා. වතුරේ තියෙන අධික පිරිසිදු බව සහ ඛනිජ ලවණ එකතු වීම නිසා තමයි මේ අසාමාන්‍ය නිල් පැහැය ඇති වෙලා තියෙන්නේ. ඒ වගේම මේක මිනිස්සුන්ගේ මැදිහත් වීමකින් තොරව ස්වභාව ධර්මයෙන්ම හැදුණු අපූර්ව නිර්මාණයක් විදිහටයි විද්‍යාවින් තහවුරු වෙන්නේ. විද්‍යාත්මකව මේක ස්වභාවික නිර්මාණයක් වුණත් මේ භූගත ලෝකයේ අතුරට ගියාම දැනෙන හැඟීම මේක රාවණාගේ අබිරහස් මාලිගාවක් කියන එක අපිට නිතින්ම මතක් කරලා දෙනවා. කොහොම වුණත් ඔබ කවදා හරි මේ නිල්දිය පොකුණ බලන්න යනවනම් අනිවාර්යෙන්ම පළපුරුදු මඟ පෙන්වන්නන් එක්ක අවශ්‍ය ආරක්ෂිත උපකරණ සහිතව යන්න අමතක කරන්න එපා. මොකද සුළු අත්වැරදීමකින් ජීවිතය පවා අහිමි වෙන්න පුළුවන්. එහෙනම් මේ වගේ තවත් ලෝකයේ සහ ලංකාවේ තියෙන අබිරහස් තොරතුරු දැනගන්න අපේ විශ්ම කෝණය YouTube නාලිකාව subscribe කරන්න. මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහසත් පල්ලෙහායින් කමෙන්ට් කරන්න. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.